Nature Life YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඉන්නේ මොරගොල්ලාගම මාවත යාය farm organic vegetable and fruit මොරගොල්ලාගම. අපි වගාවක් බාන්න තමයි අද ඇවිත් ඉන්නේ. වගාවට ගිහිල්ලා බලමු වගාව මොනවද තියෙන්නේ කියලා. අපි යමු. ඔන්න ඉතින් අපි වගාවට ඇතුළු වුණ ගාම කොමඩු ගොඩක් තමයි දැක්කේ. අපි බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා වගාව මොනවද තියෙන්නේ කියලා. යමුකෝ. ඔන්න ඉතින් අපි වගාව ඇතුළට ආපු ගාම අපිට බලන්න හම්බුනේ අලුතෙන් වගා කරලා තියෙන තක්කාලි වගාවක්. දැන් තමයි පැල මාසයක විතර තක්කාලි වගාවක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ලස්සනට තියෙන හැටි. වතුර සප්ලයි කරලා ස්ප්‍රින්ක්ලර් හයි කරලා ඒත් එක්කම ඉතින් එහා පැත්තෙන් අපිට දකින්න හම්බුනේ තව ටික දවසකින් අස්වැන්න නිලන්න තියෙන තක්කාලි වගාවමයි. ඔය තියෙන්නේ තව ටික දවසකින් ඉතින් අස්වැන්න නිලන්න තමයි මේකේ තියෙන්නේ. ලස්සනට කොළ පාටට තියෙන තක්කාලි වගාව. එතනින් එහා පැත්තේ ඉතින් තියෙන්නේ ලස්සනට හැදීගෙන එන රෙඩ් ලේඩි පැපොල් වගාවක්. ඒත් එක්කම යටි වගාවක් විදියට යන වට්ටක්ක වගාවක්. කොළම කොළ පාටයි. ඒ වගේ අනිත් පැත්තෙන් මේ දවස්වල අලුත් වගාවකට ලෑස්ති වෙනවා. මේ තියෙන ලස්සන හැදීගෙන එන රෙඩ් ලේඩි පැපොල් ගස් යාය. ඒත් එක්කම ඉතින් අලුත් වගාවට ඕනම කරන දෙයක් තමයි ජල සම්පාදනය. ඒක සාර්ථකව වගාව තියෙන තුරුම පවත්වාගෙන යන්න මේ වගේ පට දාලා ප්ලෑන් කරලා හදන එක තමයි ලස්සන වගාවක තියෙන විශේෂත්වය. ඔන්න අපි ඉන්නේ දැන් පැපොල් වගාවක. පේනවනේ ගස්වල මිදිලා තියෙනවා. වයිදිලා තියෙන්නේ ගස්වලම. මේක දැන් අතෑරලා තියෙන එක ඉන්නේ රෙඩ් ලේඩි පැපොල් වත්තක. මේක පේනවනේ ගස්වලම දැන් තියෙනවා. මේක මේ අතෑරලා තියෙන ඊළඟ වගාවට. මේ පේන ගස්වල අතෑරපු පැපොල් ඉරලා තියෙනවා. ගහේ ඉදිලා තියෙන්නේ. මේ වගේ ගෙඩි කඩනම දවස්වල ඉතින් කොහොම තියෙන්නේ නැද්ද? මම අතහැරලා තියෙනවා. තියෙනනේ. ගස්වලම අතහැරලා තියෙන්නේ. අපෝ ගහේ මිදිලා තියෙන්නේ පේනවනේ. ඕ කනවන ෆ්‍රෙෂ්. අද ඉතින් ඔන්න අපි නේචර් ලයිෆ් එකේ ඇවිල්ලා තියෙන්නේ වගාවක් බලන්න. මේ හැටි තියෙනවා ගෙඩි තියෙනවා තව. ඔක දෙකන්නේ හැදෙන්නේ නේද? දෙන්න ගියා හොටවල් තියෙන ඒවා. මේව දෙන්නේ කොහෙද? මාගේ පොඩි ගඩියේ. අර පොඩි ගෙඩියක් දෙන අතන. ගහේම ඉදිලා තියෙන්නේ. අපෝ වන්නේ.
ෆ්‍රෙෂ් නත් බෙහෙත් ගහලත් නැහැ මොනවත් නැහැ බිමට වැටෙයි. සුරංගගේ ෆාම් එකේ ගහේ මිදුණු එකක් අතර තියෙන දෙක. රෙඩ් ලේඩි ඔරිජිනල් ඒවා තියෙන අය කවන්න පොඩියට නෝ. තව දෙකට කරලා දෙකට බලන්න මේක. දැන් අර කඩේ තියෙනවා මේ බෙහෙත් ගහලා තියෙන්නේ. මේ මේවත් හයිය ගතියක් තියෙනවනේ. හයිය පොඩ්ඩක්. රෙඩ් ලේඩි ඔය කරේ නේ. තව ඩින් කන්න වෙන්නේ බිම. ඔන්න ඉතින් අපි ඇවිල්ලා වගාව ඉඳන් කණ්ඩ හදන්නේ. බෙහෙත් ගහලා නැති මොනවද කියන්නේ මේ ෆ්‍රෙෂ් නේද? ෆ්‍රෙෂ් නැවුම් පළතුරු කාබනික. කලින් බෙහෙත් ගහලා කන ඒවා වගේ නේ මෙවුවා ගහේ මිදිලා ගැඩුවේ අපි. අපි ගහේම ගෙඩියක් කල්ලා හේනේ පැලට යන්න යන්නේ තියෙන්නේ. රැට අලියනවා මේ වෙන දා තමයි ඉතින් ඔක්කොම කරන්න තියෙන්නේ. ඔය තියෙන්නේ ඔය දා වතුර ගන්න ඕ වගාව දුවන්නේ මේ වගේ. ඉතින් මෙතනින් පම්ප් කරලා කරනවා වගාවට. ලේසි වැඩක් නෙමෙයි ඉතින්. ඈතින් පේනවා අපි යන්නේ ගහේ පැලට. පැලට යන්නේ. හලෝ කවුද ඉන්නේ? චර චර ගාන ගහ එල වෙද්දි ඒ පොඩ්ඩක් බලන්න මේ පැත්ත පේන. ඔන්න ඉතින් අපි අමාරුවෙන් ආවා ගහේ පැලට. බැඳරත් නැහැ නේ. අපිට ඈතට පේනවා පැපොල් වගාව. මේ පැත්තෙන් තියෙනවා පැපොල්. තව එහා පැත්තේ අලුතෙන් හැදෙනවා මේක අතෑරපු වගාව. ගම් පාරන වදිනවා උඩට මෙයාට. අපි දැන් බෙල්ලායකට ඉන්නේ. වැඩි කියන්නේ කම්බින් වැඩිලා ආපහු ගහන එක. මේක කපොල්ල වගේ නේ. රට රකිනා සෙත් කවිය වගේ සෙත සදනා වැකන්න
සුවඳ පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුර පේන තෙක්ම දලු දානා මල් පිපුණු නවලවට එවෙනා දියකට පහනට අරුම පසක් කොට අපච්චි රාගියා හිරු කිරම ඉරා එන සංගිඳ පාමුල දොහොත් මුදුන් දෙන ගොවි දෙයෝ කිරිදෝන උදෑසන සුවඳ පුරෝගෙන ගම්මානේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්ට සඩිසි මල් මාලේ ගොවි බිම්ය අපේ දේවාලේ දෙවියන්ට වගේ ගරු ප්‍රේමේ ඔන්න අපි ඇවිල්ලා මේ නල්ලි දක්කමු වුණා. ඒක දැන් දකින්නත් නැහැ. ඔන්න අපි යද්දී කතරගම දෙයියෝ මගේ හිටියා. වැඩ සිටියා. වාහනේ පොඩ්ඩක් රේල් පාර නවත්තලා තිබ්බා. ඒක මම ගත්තා වීඩියෝ එක. ඔන්න ඒ පාර අපිට උකුස්සෙක් හම්බුණා. රේල් පාර දිගේ යද්දී හම් වෙන දේවල් තමයි ඉතින්. උකුස්සු පිටට. තාම නා තියෙන එක නේ. අපි ඔන්න මොරගොල්ලාගම ස්ටේෂන් එකට ආවා. මොරගොල්ලාගම අපි දැන් ඇවිල්ලා තියෙන්නේ නාපේගමුව වැව. වැවත් බලාගෙන අපි ඊට පස්සේ මුලින්ම හිටපු අපේ කොමඩු ගොඩ ගාවට අයත් ආවා. ඇවිල්ලා ඉතින් කොමඩු කණ්ඩ අමතක කළෙත් නෑ. අපි කොමඩු ගෙඩියක් කාලා මහවත යාය ෆාම් එකෙන් සමුගත්තා. අපි ඉතින් අලුත් වීඩියෝ එකකින් යලිත් හමුවෙමු. මේ චැනල් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. ඊළඟ දිගින් ඉඳලා මේක රසය